හායි යාළුවනේ යමුද අපි එක්ක ෆුජරා. ඇත්තටම අපි ගමන යන්න පටන් ගත්ත ටිකක් රෑ වෙලා. මොකද හැමෝටම එකම දවසේ නිවාඩුවක් arrange කර ගන්නවා කියන එක මෙහි හරි අමාරු වැඩක්. ඩුබායි ඉඳන් ෆුජරා වලට ටිකක් දුරයි. ඉතින් කට්ටිය යන ගම වාහනයෙන් පොඩක් නතර කරලා ෆොටෝස් ටිකක් එහෙම අරගෙන චුට්ටක් වෙලා ඉඳලා කරලා තමයි ආය ගමන යන්න පටන් ගත්තේ. ෆුජරා වල යනකොට පාර දිගේම ලස්සන කදුපන්ති තමයි තියෙන්නේ. ඇත්තම කිව්වොත් කඳු ඔක්කොම ලස්සනට දැක්කේ උදේ තමයි එළිය වැටුනහම. ඊට පස්සේ අපි ෆුජරා බීච් එකට ආවා. කට්ටියත් එක්ක ඉතින් ආයෙත් ලස්සන එක පෝසස් වලට ෆොටෝස් ගත්තා. ඇත්තටම හරිම ලස්සන ගමනක්. හොඳට කට්ටියත් එක්ක එන්ජොයි කරා. ෆුජරා කියන්නේ ඇත්තටම කාම් සිටි එකක්. වෙනසකට යන්න හොඳ ප්ලේස් එකක් තමයි ෆුජරා කියන්නේ. වැඩි සෙනග එහෙම නැහැ. නිවාඩුවකට කට්ටියත් එක්ක ගිහිල්ලා වෙනසකට එන්ජොයි කරලා යන්න පුළුවන් ප්ලේස් එකක් තමයි ෆුජරා කියන්නේ. හැබැයි මෙහි අපිට දැන් ඩුබායි වෙලා අපි කොහෙ ගියත් ඕන තැනක කන්න කෑම කඩ එහෙම තියෙනවානේ. මෙහි ටිකක් ඒ වගේ තැන් හොයාගන්න හරි අමාරුයි. ඒ වුණාට අපි ගත කරන ඒකාකාරී ජීවිතෙන් මිදිලා නිදහසේ පරිසරයේ දේවල් ඔක්කොම විඳලා කරලා කට්ටියත් එක්ක සතුටින් ගිහින් එන්න පුළුවන් කාම් වයිබ් එකක් තියෙන ලස්සන ලොකේෂන් එකක් තමයි ෆුජරා කියන්නේ. ඉතින් ෆුජරා ගිහිල්ලා නැති අය ෆුජරා ගිහින් බලන්න. බලලා කමෙන්ට් එකක් දාන්න කොහොමද එහෙ තත්ත්වය කියලා. ගිහින් එන්න. බයි බයි.